මම ටානියා. මේ කතාව මගේ ජීවිතේ එදා ඉඳන් අද වෙනකල් හිත ඇතුලේ නිහතමානීව දැවෙන අගුලක් වගේ තියෙන චැප්ටර් එකක්. ඒ කාලේ එක්සෑම් එක මට ජීවිතේ බරම පියවරක්. අම්මා හිතුවා මට එක්ස්ට්‍රා සපෝට් එකක් ඕනේ කියලා. ඒකයි ඔහු අපේ ගෙදරට ආවේ. ඔහු මුලින්ම දොරෙන් ඇතුල් වුණාම මට දැනුනේ වෙනස්ම වාතයක්. මම එක්ස්ප්ලেইন කරන්න බැරි ටෙන්ෂන් එකක්. ඔහු හෙමින් කතා කරනවා. කොන්ෆිඩන්ස් එකක් තිබුණා. S2 ස්ටෙඩි, හිනාව ස්මෝල්. හැම දෙයක්ම කන්ට්‍රෝල් එකේ තියෙන කෙනෙක් වගේ. මට ඔහු දැක්ක මොහොතේම රෙස්පෙක්ට් එකක් ඇති වුණා. මුලින්ම තිබ්බේ සරල රෙස්පෙක්ට් එකක්. නමුත් ඒක කාලයත් එක්ක ඇඩ්මිරේෂන් එකක් වෙලා ඒ ඇඩ්මිරේෂන් එක හෙමින් හිත පුරා පැතිරෙන අමුතු උණුසුමක් බවට මාරු වුණා. ටානියා අපි සීරියස් වෙලා වැඩ කරමු කියලා ඔහු පළවෙනි දවසේම කිව්වා. ඒ වචන සිම්පල්. නමුත් ඒව ඇහෙද්දි මට මගේ ඇතුළටම ගැඹුරු වෙලා යන ෆර්ම්නෙස් එකක් දැනුණා. ක්ලාසස් පටන් ගත්තා. පාස්ට් පේපර්ස්, රිවිෂන්, ෆෝමියුලේ. නමුත් සම්ස් අතරින් මට වඩා වැඩියෙන් මතක තියෙන්නේ ඔහුගේ හඬේ ටෝන් එක. ඔහු එක්ස්ප්ලেইন කරනකොට අත ටේබල් එක මත තියාගෙන ඉන්න හැටි. මිස්ටේක් එකක් පෙන්නද්දි පෙන් එකෙන් සර්කල් කරන හැටි. දවසක් ඔහු මගේ පිටිපස්සෙන් නැවතී ඉක්වේෂන් එකක් එක්ස්ප්ලেইন කළා. ඔහුගේ හුස්ම මගේ කනාසලට හෙමින් ගැහුණා. ඒ මොහොතේ මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහෙන්න වගේ වුණා. "ඔයා කොන්සන්ට්‍රේට් වෙන්නේ නෑද?" කියලා ඔහු හෙමින් කිව්වා. මට කොන්සන්ට්‍රේට් කරන්න බැරි වුණේ මැත්ස් නිසා නෙවෙයි. ඔහු මගේ ළඟ ඉන්න එක නිසා. ඒ ක්ලෝස්නස් එක ඩේන්ජරස් කියලා මට තේරුණත් ඒකෙන් පැනලා යන්න මට බැරි වුණා. මම රෑවල් වල නිින්දට යද්දි සම්ස් නෙවෙයි මතක් වුනේ. ඔහුගේ බැල්ම. කාම් වොයිස් එක. ඔහු ඇන්ග්‍රි වුණත් සෙල්ෆ් කන්ට්‍රෝල් එකෙන් හෑන්ඩල් කරන හැටි. ඔහු මට ස්ට්‍රික්ට් වුණාම පවා කෙයාර් එකක් හිඩන් වෙලා තියෙනවා වගේ දැනුණා. ඒ හිඩන් කෙයාර් එකම මගේ හිතට උණුසුමක් දුන්නා. ඒ උණුසුම සම්ටයිම්ස් ගිල්ට් එකකට හැරුණා. මම මගෙන් අහනවා මේක හරිද කියලා. ඔහු කෙනෙක්. මට උගන්වන්න ආපු කෙනෙක්. නමුත් ඇට්‍රැක්ෂන් කියන එක සම්ටයිම්ස් පර්මිෂන් අහන්නේ නැහැ. ඒක හිමින් ඇතුළටම පැනලා ගිනි ගන්නවා. එදා හවස් වෙද්දි අහස බර වෙලා වැස්ස හිමින් වැටෙන්න පටන් ගත්තේ. අම්මා ස්කූල් මීටින් එකකට ගිහින් පරක්කු වෙනවා කියලා මෙසේජ් එකක් තිබුණා. ගෙදර පුරාම නිහතමානී නිශ්ශබ්දතාවයක්. ටේබල් ලැම්ප් එකේ ලා කහ ආලෝකය කාමරේ මෘදු සෙවණෙලි හදලා තිබුණා. කවුළු වලට වැස්ස ගැහෙන සද්දේ හදවතේ රිද්ම් එකටම මිශ්‍ර වෙලා අමුතු උණුසුමක් හිත ඇතුලේ තෑ. ඒ ඇට්මොස්ෆියර් එකම මගේ හිත තවත් සොෆ්ට් කරලා දැම්මා. ඔහු මට ඩිෆිකල්ට් ක්වෙස්චන් එකක් දුන්නා. මං වැරදි කළා. ටානියා කියලා ඔහු ටිකක් ස්ට්‍රෝං ටෝන් එකකින් කතා කළා. ඔයාට පුළුවන්. ඒත් ඔයා ඩිස්ට්‍රැක්ටඩ් කියලා ඔහු කිව්වා. ඒ වචන ඇහෙනකොට මගේ ඇස් පිරුණා. ඒක සම්ස් ගැන නෙවෙයි. ඒක මගේ ඇතුලේ තිබ්බ ෆයිට් එක ගැන. මට sometimes confused වෙලා යනවා කියලා මම හෙමින් කිව්වා. confused about what කියලා ඔහු අහද්දි මට ඇත්ත කියන්න බය වුණා. මට කියන්න ඕන උනේ ඔහු නිසා කියලා. නමුත් ඒ වචන මගේ කටට ආවේ නැහැ. ඒ සයිලන්ස් එක හෙවි වුණා. ඔහු මගේ අතට හෙමින් ටච් කරලා රිලැක්ස් කියලා කිව්වා. ඒ ටච් එක රෙස්පෙක්ට්ෆුල්, ෂෝට්. නමුත් ඒ මොහොත මට දිගුණා. මගේ පල්ස් එක වේගින් ගැහුණා. හිත ඇතුලේ අමුතු ස්ටෝම් එකක්. ඒ ටච් එක සීමාව ඉක්මවා නැහැ. නමුත් ඒකෙන් මට තේරුණා මම ලයින් එකක් ළඟට ඇවිත් කියලා. ඒ රෑ මට නිින්ද ගියේ නැහැ. මම මිරර් එක ඉස්සරහා හිටගෙන මගෙන්ම අහනවා මේ ෆීලිං එක ලව් එකක්ද, ක්‍රෂ් එකක්ද, නැත්නම් ලෝන්ලිනස් එකක්ද කියලා. ඩ්‍රාමා එක ආවේ අන්එක්ස්පෙක්ටඩ් දවසේ. අම්මා early ගෙදර ආවා. ඒ වෙලාවේ මම ඉමෝෂනල් වෙලා. ඔහු මට එක්ස්ප්ලেইন කරනවා. සයිලන්ස් එක thick. everything okay කියලා අම්මා අහන ටෝන් එක suspicious. yes, we were revising කියලා ඔහු calm voice එකෙන් උත්තර දුන්නා. ඔහුගේ calmness එකම situation එක save කළා. නමුත් ඒ මොහොතේ මට තේරුණා මේ feeling එක dangerous territory එකක කියලා. ඒ රෑ අම්මා මට කතා කළා. ඔයා too attach වෙන්න එපා කියලා එය කිව්වා. ඒ වචන මගේ හිතට weight එකක් දුන්නා. මම රෑ ඇඳට වැටෙද්දි හිතුවා මේ chapter එක close කරන්න ඕන කියලා. නමුත් හිත කියනවා ඔහු තවත් ටිකක් ළඟින් බලන්න. එක්සෑම් එක ලඟ වෙද්දී
ඔහු හිමින් ඩිස්ටන්ස් එකක් තියාගන්න පටන් ගත්තේ මට පැහැදිලිවම දැනුණා. ස්මයිල් එක තිබුණා. කෑ එකක් තිබුණා. නමුත් ඒ පරණ ක්ලෝස්නස් එක අඩු වුණා. එක්ස්ප්ලেইন කරනකොට ටිකක් දුරින් හිටියා. අයි කන්ටැක්ට් එකත් සීමා වුණා. ඔහු Tamanටම සීමා දාලා අඩි දෙකක් පස්සට වැටී හිටියා. ඒ දුර තියාගත්ත නිහතමානී උත්සාහය මට තව තවත් හිස් බවක් දැනෙන්න හේතු වුණා. ක්ලෝස්නස් එක නැතිවීම මට හර්ට් උනේ ඒකෙන් මට ඔහු ගැන තිබ්බ හැඟීම් ගැඹුරුයි කියන තේරුණ නිසා. සර් ඔයා ඇන්ග්‍රීද කියලා මම අහද්දි ටානියා බවුන්ඩරිස් තියනා ඒවා කීප් කරන්න ඕනේ කියලා ඔහු කිව්වා. ඒ වචන මගේ හිත කඩලා දැම්මා වගේ. නමුත් ඒක රෙස්පෙක්ට් එකේ වචන. ඔහු මට රොන්ග් ඩිරෙක්ෂන් එකකට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ සෙල්ෆ් කන්ට්‍රෝල් එකම මට තවත් ඩීප් ඇඩ්මිරේෂන් එකක් දුන්නා. ඔහු ඊසි ඔප්ෂන් එක තෝරගත්තේ නැහැ. ඔහු රයිට් ඔප්ෂන් එක තෝරගත්තේ. ලාස්ට් ක්ලාස් එකේ ඔහු මට බලලා I am proud of you already කියලා කිව්වා. ඒ වචන මට අඬවල දැම්මා. ඔයාට ස්ට්‍රෙන්ත් එක තිබ්බා. මම ගයිඩ් කළා කියලා ඔහු කිව්වා. ඒ මොහොතේ මට තේරුණා ඔහු මට මැත්ස් වලට වඩා ලොකු දෙයක් උගන්වලා ගියා කියලා. self control, dignity, respect, sometimes love කියලා හිතන හැඟීමක්වත් hold කරගෙන ඉන්න power එක. ඔහු දොර අසලට ගිහින් take care ටානියා කියලා යන්න ගියා. මම දොර අසලට ගිහින් හිටියා. වැස්ස නැති දවසක්. නමුත් මගේ ඇතුලේ තණ්ඩ එකක්. ඒ තණ්ඩ එක කාලයත් එක්ක හෙමින් නතර වුණා. අද මම පරිපක්ව වුණ ස්ත්‍රියෙක්. සම්බන්ධතාවයක් ගැන හිතද්දී මට මුලින්ම මතක් වෙන්නේ ඔහු. ඒක ශාරීරික ආශාවක් නොව බැල්මකින්, නිශ්ශබ්දයකින්, සීමා අගය කරපු ගෞරවයකින් හදපු ගැඹුරු බැඳීමක්. මම ටානියා. ඔහු මට සම්සුගන්වලා ගියා. නමුත් මට attraction කියන එක control කරන්න ඉගෙන ගන්න දුන්නා. Sometimes the strongest feelings are the ones we never act on. ඒකයි මේ කතාවේ ගැඹුර.